මම ඔයාලට පෙන්වන්න යන්නේ ලෝකෙම ලොකුම කූඩුව. මොන කූඩුවද? වෙසක් කූඩුව බලන්න. මෙන්න තියෙනවා මේ මල්ලි තමයි මේක හදන්නේ. මේ මල්ලි සහ මේ මල්ලිගේ යාළුවෝ. මල්ලි මේක අඩි කොච්චරද? අඩි 120ක් උස යනවා. 120ක්. ඔව් අපේ නිස්මාටු තමයි නෙළුම් ඉන්දසී කියන්නේ. අපි එතනට යමු. අතන ඉන්න ඔය අයියා. යන් අපි එතනට යමු. මේදි කූඩුව හදන කට්ටිය මේ ඉන්නේ. යාන්නේ මේක තමයි ලෝකෙ ලොකුම කූඩුව නේ. ඔයාද මේ හදන්නේ ලයිටින් කරේවාද? ලයිටින් එක මගේ නිර්මාණය නේ. මේකයි අඩි කොච්චර උසද? මේක අපි දැන් 95කට ගිහිල්ලා තියෙන්නේ. අකුණු සන්නායකත් වෙනකොට තාම කොහොමත් අඩි 15ක් 20ක් විතර ඉස්සෙන්. අකුණු සන්නාය. දැන් මේක වටේටම පෙනේ. ඔව් වටේටම පෙනේ. මේ කොහෙද දැන් තියෙන්නේ මේක හරියට? මේක මාදුපිටිය පානදුවේ. පානදුර මාදුපිටිය තියෙන්නේ. පානදුර මාදුපිටිය. මාදුපිටිය. මෙන්න මේ මෙතන තියෙන මලකින් ඉන්නේ ඇරෙනවලු. ලොකුවට හැම. එන්න බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය ලෝකය එන්න මෛත්‍රිය පතා එන්න ලෝකයාගේ නිවෙන සිත් පතා එන්න ලෝකානුකම්පාව පතා එන්න. අයියේ අයියේ අඩි 10 නැද්දී අයියේ කොහොම මෙවන මනක් කරනවා මේ වල්ලගත්තා අයිගොන්න ෆැමිලියම ඉතින් අපි මොස්ලක් කියන කුමාරසියක් දැල්ලා ඉතින් මුමිලේ ප්‍රදර්ශනයක් කරමු නැවතත් පොසොන් පොහොදින සිට අඩි 120ක විතර ප්‍රමාණයකින් නිර්මාණය 120ක් මේ අයියා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මම හිතන්නේ මේක ලෝකෙම උසම වෙසක් කූඩුව. වෙසක් නිර්මාණ මේ බාර මෙන්න මේ අයියා තමයි මේක හදලා තියෙන්නේ. මේ මල්ලිලාවත් එකතුව තව ඉන්න ගොඩක් අය ඔව් අපේ මට මේ තනියම විතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඇත්තම මේක සහෝදරයෝ අපේ යාළුවෝ ටික මගේ තාත්තා ඒ වගේ බිරිඳ අපේ මගේ යාළුවෝ මේ වගේම ඉන්න ගොඩක් කට්ටිය අදලා බිරිඳ අපේ සහෝදරයෝ ටික එකතු වෙලා මේ ලොකු නිර්මාණයක් ඉතින් අපි වෙනසක් අපි 2023 මතකදී මම ඉතින් කිලි ගන්න පුළුවන් පිටිපස්ස කරාවක් ඉන්නේ යට වෙලා ඒ නිර්මාණයට වෙනස්ම නිර්මාණයක් මේ පාර පිළිගන්න. හැමෝටම මේ වගේ අපි නිර්මාණ බලන්න සලස්සමු එකට. ඒ වගේම මේ නිර්මාණය මේ වෙසක් මම විශේෂයෙන් මතක් කරන්නේ මේක නෙළුම් කුරුණ විතරක් නෙවෙයි නිර්මාණය තුලේ ඇතුලේ විශාල නිර්මාණයක් තියෙනවා අපේ නෙළුම් කුරුණ ඇතුලේ. මට නම් කියන්න තියෙන්නේ අයියේ මේ වගේ නිර්මාණ වැඩියෙන් හදන්න පිට ඒ කියන්නේ මේ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. අයියට පින් සිද්ධ වෙනවා. තවත් ආරාධනා කරනවා දෙන්න. ස්තුතියි අයියේ. මල්ලි යමු මම අනිවාර්යෙන් මේ පාර නගින එකත් නගිනවාමයි මට පුළුවන් නගින්න. විඳ විඳ නිතර ගුණයෙන් මහා සයුර සම තුන්ලෝ සතම නහවාදම් හඬින් එම දුරු කරණී වෙන තුරුලෝ තුරු සඳක බෑම වෙසඟක ආයුනිමක ලැබුතු සමිදු තාම දෙව්ලොව සිටද මානුලොව කම් පාව මැද කඳුලින් ගොඩ කරපු දුන්
සමිදු සාඳ මහකරුණාව පතුරාතුන් ලොවම නිමා සමතිස් පෙරුම තුල හිමි නැත උනිත පමා සෑම විට දිලුණු ගුණ නැන හැම විදුව කමා සම්බුදු දහම් හඬ නිම විය වෙසගේ ආමා විඳ විඳ නිතර ගුණයෙන් මහා සයුර සම තුන්ලෝ සතම නහවාදම් හඬින් එම දුරු කරණී වෙන තුරු ලෝතුරු සඳක බෑම වෙසඟක ආයු නිමක ලැබුදු සමිදු තාම දෙව්ලොව සිටද මානුලොව කම් පාව මැද කඳුලින් ගොඩ කරපු දුන් හැමගේ හද තබමින් නිමාවක සිරියා සිරිද විඳ පරවුනියේ දාවෙසගේම බුදු සමිදු සාඳ මහකරුණාව පතුරාතුන් ලොවම නිමා සමතිස් පෙරුම තුල හිමි නැත උනිත පමා සෑම විට දිලුණු ගුණ නැන හැම විදුව කමා සම්බුදු දහම් හඬ නිම විය වෙසගේ ආමා නිතර ගුණයෙන් මහා සයුර සම තුන්ලෝ සතම නහවාදම් හඬින් එම දුරු කරණී වෙන තුරු ලෝ
සාත